ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ගයාන් ටෙක් මේ YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයාලා පොඩියට හරි YouTube channel එකක් කරනවා නම් ඔයාගේ ෆෝන් එකේම හදා ගන්න පුළුවන් logo design එකක්, banner photo එකක් සහ intro video එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මේක හදාගන්න ලොකු skill ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට app එකක් download කරලා තමයි මේ සේරම කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් Google එකේ search කරලා වුණත් logo design එක කරගන්න. ඒ වුණාට ඉතින් ඒකට app එකක් භාවිතා කරන එක සාර්ථකයි. මොකද ඉතින් ඔයා browser එකක් open කරගෙන මේක හදන්න කිව්වොත් ඔයාලට ඉතින් ලොකු වෙලාවක් යනවා. එතකොට ඉතින් ඔයාගේ data ගොඩක් අපරාධයක්. ඒ නිසා අපි බලමු කොහොමද ඉතින් මේක app එකක් භාවිතා කරලා හදන්නේ කියලා. මුලින්ම ඉතින් ඔයාලගේ Play Store එකට යන්න මේක ඉතින් app එකක් වශයෙන් තමයි download කරගන්න තියෙන්නේ. ඉතින් මම search කරගන්නවා Canva කියලා. මට ඉතින් විශේෂයෙන් මේක download කරගන්න ඕන වෙන්නේ නැහැ. මම ඉතින් කලින් නම් මේක download කරගෙන තියෙන්නේ. මේක ඉතින් මිලියන 22ක් download කරගෙන තියෙනවා. ඉතින් එතකොට මොකට බලා ගන්න පුළුවන් ඉතින් මේ කොච්චර සාර්ථකද කියලා. ඉතින් මම මේ විදිහට මේ app එකට යනවා. ඉතින් මුලින්ම app එකට ගියාම ඔයාලට මේ වගේ interface එකක් තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ. මේක ඉතින් මම ඉතින් ගොඩක් thumbnails, logo design ගොඩක් හදලා තියෙනවා. පෙරලෙන් පල්ලයට පෙන්න ඔයාලට බලාගත්ත හැකි. ඉතින් මුලින්ම logo design නිසා මෙතනින් ඔයා search කරගන්න logo design කියලා. ඔයා ඉතින් YouTube එකට දානවා නම් මේක ඉතින් YouTube logo design කියලා search කරගන්න. මම ඉතින් නිකන් logo design කියලා search කරගන්න. ඉතින් මෙතනින් මේ විදිහට පෙන්වනවා. ඉතින් ඔයාලට කැමති logo design වගේක් මෙතනින් ඉතින් මේ ලාංඡනයක් වගේ පෙන්වන්නේ. ඒ logo design වලට අරගන්න බෑ. ඒකට ඔයාලට ගෙවීමක් කරන්න සිදු වෙනවා. ඉතින් අනිත් logo design වලින් තමයි ඔයා ඉතින් ඔයාගේ ෆොටෝ එක ලස්සනට edit කරගන්න ඕනේ. ඉතින් මෙතනින් ඔයාලා කැමති එකක් බලන්න ඔයාලට හරියන එකක්. ඉතින් මම මේ විදිහට කැමති එකක් මට හරියන එකක් බලනවා ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා. හරි මම මේ ෆොටෝ එක තමයි edit කරගන්න යන්නේ. ඉතින් මම select කරගත්ත ෆොටෝ එක අපිට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනින් පල්ලෙහෙන් පෙන්වනවා ඔයාලට ෆොටෝ එක edit කරගන්න පුළුවන් ඔක්කොම මෙතන ටික තියෙනවා. ඉතින් මුලින්ම අපි මේකේ නම වෙනස් කරගමු. මෙන්න මේ විදිහට ඔයාලා නම උඩ touch කරන්න. ඔබලා මේ edit කරලා තියෙන්නේ. අන්න ඒක ඔබන්න. හරි ඉතින් මේක දැන් ඉතින් අපි කැමති එකක් අපි type කරගන්න තමයි යන්නේ. ඉතින් මගේ channel එකේ නම් ගයාන් ටෙක් මී නේ. මම ඉතින් ගයාන් ටෙක් මී කියලා මෙතනින් දාගන්නවා. හරි ඉතින් මම මේ විදිහට type කරගත්තා. මට ඉතින් මෙතනින් පල්ලෙහැ ගෝණ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට තව මොනවා හරි type කරගන්න දෙන්න නම් ඉතින් type කරගත්ත හැකි. ඉතින් මම මෙතනින් ගයාන් නදීෂි කියලා type කරගන්නවා. හරි ඉතින් මේ විදිහට ලස්සනට ඔයාලට ඉතින් ඒක පැත්තෙන් පැත්තට හරි ගානට ඔයාලට ඕන තැනට ගාන ඩිසයින් කරගත්ත හැකි. හරි ඉතින් මම හදාගත්ත logo එකට මම ගයාන් නදීෂි කියලාත් ඇඩ් කරා. මම ඉතින් මෙතන background එකේ කළු පාට පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඒක වෙනස් කරන්න ඒක touch කරන්න. touch කරාට පස්සේ මෙතනින් තියෙනවානේ colors කියලා තුන්වෙනි එක. ඒකට යන්න. ඒකට ගියාම මෙතනින් ඔයාලට වෙනවනේ කැමති පාටවල මෙතනින් ඉතින් කැමති එකක් ඔයාලට select කරගත්ත හැකි. මම ඉතින් රතු පාට දානවා. හරි ඉතින් මට ඕන විදිහට මම ඉතින් ෆොටෝ එක ගලස්සන්ට හදාගත්තා. මම ඉතින් දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න තමයි යන්නේ. දැන් මෙතන උඩ තියෙනවනේ ඊතලයක් වගේ ලාංඡනය. අන්න ඒක ටච් කරගන්න. හරි ඉතින් ඒක ක්ලික් කරේ ගමන් ඔයාලට පේනවා ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් වැඩි දෙයක් ගන්න නැහැ. ඔයාලට පේනවනේ ඉතින් ෆොටෝ එක ඒ විදිහට සිලෙක්ට් කරලා ෆොටෝ එක උඩින් ඩවුන්ලෝඩ් කරගන්න විතරයි තියෙන්නේ. හරි ඉතින් අපි දැන් logo design එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන intro video එකක් හදාගන්න. ඉතින් මේකත් කලින් එකේ වගේ තමයි මම මෙතනින් search කරගන්න intro video. ඉතින් මේකත් කලින් එක වගේ තමයි. ඉතින් විශේෂ දෙයක් ගන්න නැහැ. කලින් එකේ හැදුවා වගේම මේකත් ගිහින් අපි හරි එකක් බලා ගන්න ඕනේ. තමන් කැමති එකක් මේකෙන් හොයාගෙන මේ විදිහට select කරගන්නවා. හරි ඉතින් අපි select කරගත්ත video එක අපිට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් මම මෙතනත් ඔයාලා මෙතනින් type කරගන්නවා මගේ නම. ඉතින් මේක මට අවශ්‍යතාවයක් වෙන්නේ මම මේක අයින් කරලා දානවා. ඉතින් අපි ඒක type කරගත්තා. හරි ඉතින් ඔයාලට පේනවනේ මේ මිනිස්සෙගේ රූපයක් වගේ එකක් තියෙනවා. ඒක ඉතින් අපිට අවශ්‍යතාවයක් නැහැ. මේක මොකද අපේ වීඩියෝ එකක් නේ. ඒ නිසා මම ඒකත් අයින් කරලා දානවා. හරි ඉතින් මේ පළවෙනි ක්ලිප් එක හදාගෙන ඉවරයි. දැන් තව ක්ලිප් එකක් තියෙනවා. ඒකත් අපි මේ විදිහටම හදාගමු. ඉතින් මේ පොඩියට තියෙන එකක් ඒක අපිට අවශ්‍යතාවයක් නැහැ. මම ඉතින් ඒක අයින් කරලා දානවා. හරි ඉතින් මේකත් කලින් එක වගේ අපිට අවශ්‍ය දේවල් ටික සේරම මේක ඇඩ් කරගෙන තියෙන්නේ. මෙතනින් ගයාන් ටෙක් මී කියලා පෙන්නනවා. මෙතනින් ඔයාලට කැමති එකක් දාගත්ත හැකි. මම මේක එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්න ඕන නිසා මෙතනක් ගයාන් ටෙක් මී කියලා දැම්මා. හරි ඉතින් මේ විදිහට අපි වීඩියෝ හදාගෙන ඉවරයි. මේකත් ඉතින් කලින් ගියපු තැනින්ම අපි මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලටම පේනවනේ ලොකු දෙයක් ගන්න නැහැ. වීඩියෝ එකේ ගිහිල්ලා අපිට ඕන ටික ඇඩ් කරගෙන වීඩියෝ එක සිලෙක්ට් කරගන්න විතරයි තියෙන්නේ. කොහොමද ඉතින් අද ගෙනාව වීඩියෝ මම හිතනවා ඉතින් පොඩි දෙයකට හරි ඔයාලට මේක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට පොඩි දෙයකට හරි මේ වීඩියෝ වැදගත් වෙනවා නම් ඉතින් ලයික් කරලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.